කණ්ඩින ජාතක කතා වස්තුව. මගධ රටේ රජගහනුවර එක්තරා රජ කෙනෙක් වාසය කළා. ඒ කාලේ ඒ රටේ ගොයම් පැහෙනකොට මුවන්ට ගොඩාක් හානි වුණා. ඔවුන් ගොඩක් ජීවත් වුණේ මහ වනාන්තරයේ කඳු අතර. ඒ මුවරංචුව අතර ජීවත් වුණා එක්තරා මෝඩ මුවෙක්. මේ මුවා ගොඩාක් මෝඩයි. මේ මුවා ගමෙන් ආපු එක මුවැත්තියක් එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගත්තා. සොඳුරිය ඔබ ගමටත් ලවන්නම ඔබත් සමග එන්නම්ද? ඒත් ඒක ඔයාට අනතුරුදායකයි. ගමේ අපිත් එක්ක එකතු වෙලා පහලට එන්න එපා. ඒකට කමක් නෑ. මම ඒකට බය වෙන්නේ නෑ. මම දිගටම ඔබත් සමග එනවා. මං දැන් ඔයාට කොච්චර සැරයක් මේක කියලා තියෙනවද? ඇයි ඔයාට අහන්න බැරි? මගේ හිත ඔයාට ගොඩක්ම තදින් බැඳලා තියෙන්නේ. ඒ හින්දා මම ඔයත් එක්ක දිගටම එනවා. කොච්චර කිව්වත් මගේ හිත ඉඩ දෙන්නේ නෑ ආපහු හෙල්ලා යන්න. අනේ මට නම් ආපහු යන්න බෑ. ඉතින් මේ මෝඩ මුවාට මුවැත්ති කොච්චර පැහැදිලි කරන්න හැදුවත් ගමේ තියෙන අනතුරු තේරුම් ගන්න බැරි වුණා. මේ මුවැත්තිට හිත බැඳලා තිබුණ නිසා මේ මෝඩ මුවා දිගටම මුවැත්ති එක්ක ආවා. ඔය අතර මුවන් අල්ලන වැත්තන් තැන් තැන් වල හැංගිලායි හිටියේ. අන්න මෝදෙන්නෙක් නේද මේ පැත්තට එන්නේ? අද නම් මං ඇවිත් තියෙන්නේ හොඳම වෙලාවක. අද නම් මුව මස් කන්න පුළුවන් බඩකට පැලෙන්න. එක ඊතලෙන්ම විදලා මරලා දාන්න ඕන. ගමේ මුවැත්ති හරිම කපටි. මේ මුවැත්තිට මිනිස් ගඳ හොඳටම දැනෙන්න ගත්තා. මිනිස්සු ඉන්නේ ළඟම කියලා තේරුණා. ඉතින් මේ මුවැත්ති මිනිස්සුන්ගෙන් බේරෙන්න උපායක් කල්පනා කළා. දැන් නම් මිනිස්සුන්ගේ ගඳ හොඳටම දැනෙනවා. මේ අහල පහල මිනිස්සු ඉන්නවා වගේ. මේ මෝඩ මුවව බිල්ලට තියලා යන එක තමයි හොඳම වැඩේ. අපි දැන් ගොඩාක් දුර ආවනේ. මට නම් දැන් හරිම මහන්සි. ඔළුව කෙලින් කරගෙන අනතුරු බලාගෙන යන්න අමාරුයි. ඒක නිසා ඔයා ඉස්සර වෙලා යන්න. අයියෝ ඒක සුළු දෙයක් නේ. මට පුළුවන් ඉස්සර වෙලා යන්න. මම ඔයාව පරිස්සමින් එකයි යන්නම්. මෙන්න බුලේ වාසනාව ළඟටම එනවා. දැන් තියෙන්නේ මගේ වාරේ. ඉස්සරහා එන මුවාට එක ඊතලෙන් විදින්න ඕනේ. අම්මෝ අයි සොඳුරිය මම හිතන්නේ මට ඊතලයක් නැතුණා වගේ. ඔය පණ බේරගෙන දුවන්න. මෙහෙම කියපු මෝඩ මුවා පිටිපස්ස හැරිලා බලද්දි මුවැත්ති පේන්නවත් හිටියේ නෑ.
මුව ඇති විදුලි වේගයෙන් පැනලා ගිහින්. මුවට ඒ වෙලාවේදී තමා තමන් කොච්චර මෝඩ වැඩක්ද කෙරුවේ කියලා තේරුණේ. ඒත් දැනටමත් තමන් ගොඩක් ප්‍රමාද වැඩි කියලා මේ මෝඩ මුවට තේරුණා. නියම තරුණ මුවෙක්නේ. අඟුරු ගොඩේ දාලා පුච්චලා ගත්තනම් කණ්ඩ පුළුවන් බඩ කට පිරෙන්ඩ. දැන්නම් හොඳටම බඩ පිරුණා. මේ ඉතුරුලා තියෙන ටික ගෙදරන් ගියා නම් හරි. එකල අප මහා බෝධිසත්වයෝ රුක් දෙවි කෙනෙක් වෙලා ඒ වනයේ වාසය කළේ. ඉතින් ඒ දෙවියෝ මේ මුවට වුණු විපත දැකලා මේ ගාථාව කිව්වා. කෙලෙසුලින් ඊපාරෙන් දැඩිව පහරලද මිනිසට නින්දා වේවා. කාන්තාව අධිපති වූ යම් ජනපදයක් වේ නම් ඒටත් නින්දා වේවා. යම් මිනිස්සු ගෑනුන් හට වසඟව තම දිවිගෙවද්ද ඔවුන් හටත් නින්දා වේවා. අතීතයේ සිදුවුණු මේ සිදුවීම බිරිඳ නිසා නිවන් මඟ අතහරින්නට හැදුව භික්ෂුව අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදී. එදා ඒ මුවදෙන සහ මුවා වී සිටියේ මේ දේශනාවට මුල්ලු භික්ෂුව සහ ගිහිකල ඔහුගේ බිරිඳයි. රුක්දෙවිඳුන් වී සිටියේ අප මහා ශ්‍රී ගෞතම බුදු පියාණන් වහන්සේ. 550 ජාතක පොතෙහි ඉතිරි ජාතක කතා මෙවන් කාටූන් ලෙසින් නැරඹීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.